සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට පෙන්වන්නම් ලිතුවේනියාවේ පිරිසිදුකම. මම තමා අද මේ ට්‍රේන් එකෙන් අන්තිමට බහින්නේ. මම මේකෙන් අන්තිමට බහින්න හේතුව මට ඔයාලට පෙන්වන්න ඕනේ මේ ට්‍රේන් එකේ මගින් බැහැලා ගියාමත් මේ ට්‍රේන් එක කොච්චර පිරිසිදුද කියලා. මේ තියෙන්නේ ට්‍රේන් එකේ වොෂ්රූම් එක. බලන්න මේක කොච්චර පිරිසිදුද කියලා. මේ ට්‍රේන් එකේ කිසිම ටොෆි කොලයක් කිසිම කඩදාසියක් බිම වැටලා තිබ්බේ නෑ. ඔයාලා දැක්කනේ. බලන්න මේකේ පිරිසිදුකම. ඇයි බැරි අපිට අපේ ට්‍රේන් එකක් මේ වගේ පිරිසිදුව තියාගන්න? රටක දියුණුව මනින එක සාධකයක් තමා පිරිසිදුකම. මෙතන තියෙන විශේෂ දෙයක්. මෙන්න මේ ටිකට් එක අරගෙන ගිහිල්ලා මෙතනට මේ බාකොඩ් එක ස්කෑන් කරපුවම තමා මෙතන ගේට් එක ඕපන් වෙන්නේ. ස්ටේෂන් එකේ තියෙන වොෂ්රූම් එක යූස් කරන්න. අපි ගාව ටිකට් එකක් නැත්තම් අපි පොඩි යුරෝ 750ක් වගේ ප්‍රමාණයක් අපි පේ කරන්න ඕන. පේ කරලා අපිට යන්න ඕනේ. අපි ගාව ටිකට් එකක් තියෙනවා නම් ඒක ස්කෑන් කරලා අපිට යන්න පුළුවන්. බලන්න මේක කොච්චර පිරිසිදුද කියලා. එයාලා පිරිසිදුකමට කොච්චර මුල් තැනක් දෙනවද? අපේ හොටේල් එකක වගේ යාලගේ නෝ පබ්ලික් ඒරියාස් වල තියෙන වොෂ්රූම්ස් පිරිසිදුව තියාගන්නවා. මේ තියෙන්නේත් ඒ වගේ පබ්ලික් ඒරියා එකක තියෙන වොෂ්රූම් එකක්. කොච්චර පිරිසිදුද බලන්න. ඊගා වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් එනම් ගිහින් එන්නම්. බයි බයි.